මම හේෂානි. මට අවුරුදු 26යි. මම ටිකක් කොටයි. ඒත් මගේ ඇඟ ගැන කිව්වොත් ඕනම කෙනෙක් මගේ දිහා හැරිලා බලනවමයි. මගේ බ්‍රා සයිස් එක 36යි. දැන් බඳින්න ඉන්න කොල්ලට කලින් මට කොල්ලෝ 8 දිනක් ඉඳලා තියෙනවා. මේ කතාවේ කතානායිකාව වන්නේ මමයි. මේ හදිස්සිය සිදු වූ සිදුවීමකි. මම රැකියාව කරන අතර වෙනත් රැකියාවකට යාම සඳහා සම්මුඛ සාකච්ඡාවකට ඇරයුක් ලැබිනි. ඉතින් මම හොරණ නුවරට යාමට පහසුම් වූයේ කෝච්චිය ගමන් කිරීමය. නිතර කෝච්චිය ගමන් කරන මාහට ඒ සාමාන්‍ය දෙයකි. අලුත් කොල්ල ගයාන් එක්ක යාළු වෙලා මාස 9ක් පමණ වුවත් ඔහු එතරම් ප්‍රේමන්විතවත් රාගිකවත් නැති පුද්ගලයෙකි. නමුත් මා සිත තුළ සිටින්නූයේ මහත් රාගික චරිතයකි. මගේ කලින් පෙම්වතා වන අෂෙන් ඊටමත් කාමුක මෙන්ම ප්‍රේමන්විත අයෙක් විය. අපගේ සම්බන්ධයේ පවුලේ අකමැත්ත නිසාම අපට වෙන්වීමට සුදු වූද අපගේ සම්බන්ධය රහසින් පවත්වගෙන දියමු. ඔහු නුවර සිටීම නිසා අපට නිතර හමුවිය නොහැකි වුවද හමුවීමට අවස්ථාවක් ලැබුණොත් ඉන් උපරිම ප්‍රයෝජන ගැනීම පුරුද්දක්. ඉතින් මේ අවස්ථාවද එවැනිම අවස්ථාවක් කර ගැනීමට බලාපොරොත්තු දල්වාගෙන උදෙන්ම කෝච්චි ගමන පිටත් විය. නුවරට ළඟා වූ අතර ඔහු මා ස්ටේෂනෙන් ඔහුගේ කාර්යයට නංවා ගත්තේය. කොහොමද මගේ මණික? අද නම් ගොඩක් හොඳයි සුදු. මගේ සුදු අද මට ළඟ ඉන්නවනේ. ගොඩ දවසකින් දැක්කේ කියමින් ඔහු කාර්යපදනමින් මගේ සාරි පොට අස්සෙන් අත දමා බඩ පිරිමදින්නට විය. අම්මෝ සනීප, ඇයි දැන් කොල්ල සැප නැද්ද කියමින් ඔහු සිනාසෙන්නට විය. එයින් මට කේන්තියක් පැමිණ ඔහුගේ අත ගස්සා දම්මින් මේ මම තමුසට අය කියන්න නෑ හරිද? මට අද දවස හරි සතුටින් ඉන්න ඕනි මිනිහෝ කියමින් කෑ ගසුවමි. හරි මගේ රත්තරන්නේ සමා වෙන්න. හවසට සතුටුයිම් හොඳට කියමින් ඔහු මගේ කම්මුල මිරිකුයිය. ඔහුගේ ස්පර්ශයක් පවා මා ගතම කුල්මත් කරවන්නට සමත් විය. කීයටද පටන් ගන්නෙ? 9:00ට. තව විනාඩි 15ක් තියෙනවනේ. අපි මොන හරි කමු. කියමින් ඔහු මා සමග හෝටලයකට ගිහි ගොස් සෝටිස්ට් කෑවෙමු. එතනින් පිටත් වූ අපේ ආයුතු තැනට ළඟා වූ අතර ඔහු කාර්ය මාර්ගයේ අයිනින් නැවැත්විය. ඉන්පසු ඔහු මා වෙතට ලං විය මගේ ගෙල කිස් කළ අතර මා නොදැනුවත්වම ඔහුගේ ලිගුව වෙත මා අත යවුනි.